තාමත් ආදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට. තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් channel එක subscribe කරන්න. මේ channel එකේ upload කරන්නේ කෑම සම්බන්ධ videos, reviews, food recipes, සමහර විට food challenges දාන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. අද මේ වීඩියෝ එක මගේ පළවෙනි food review වීඩියෝ එක. ඔන්න ඉස්සෙල්ලාම review කරන්න යන්නේ චූටි කෑමක්. ඒක තමයි මොනවද කියනවා මේකද? නෑ මේක නෙමෙයි. මේක නම් ඔයගොල්ලෝ දන්නවනේ. මේ ඇවිල්ලා okay tiara okay cake එක. strawberry flavor and chocolate flavor එක. මේකේ මේ වැනිලා එක තිබ්බ මම කලින් කෑවා. මට වීඩියෝ එක කරනකන් ඉවසන් ඉන්න බැරි හින්දා මම ඒක කෑවා. දැන් ඔයගොල්ලෝ බලනවාද මේ දෙකද මේ රිවිව් කරන්න ඉන්නේ කියලා? නෑ මේ දෙක නෙමෙයි. tiara එකේ තව මම දැක්කා Kiehl's එකේ තියෙනවා කේක් එකක්. ඒක මම කලින් කාලා නැහැ. ඉතින් සමහරවිට ඔයගොල්ලෝ කාලා ඇති. ඒත් මම මේ try කරන පළවෙනි වතාව. මම වගේ තව මේක කාලා නැති අය ඇති. ඉතින් ඒගොල්ලන් තමයි මේ වීඩියෝ එක. ඕකේ. ඒක තමයි මෙන්න මේක ගෝචොක්. මේක තමයි ප්‍රොඩක්ට් එක. හරි ප්‍රොඩක්ට් එක මම රිවිව් කරන්න යන. මේ දෙක ඔයගොල්ලෝ කාලා තියෙනවා කියලා මම දන්නවා. අනිවාර්යයෙන් මේක කාලා නැත්නම් ඉතින් වැඩක් නැහැනේ. මේක වෙන්නේ රුපියල් මේකත් tiara එකේමයි. මේක වෙන්නේ රුපියල් 40යි මේක. මේකේ පැකේජින් එක වෙනස් වෙලා තියෙනවා. ඉස්සර තිබ්බේ මේ පැකේජින් එක නෙමෙයි මට මතක විදිහට නම්. වෙන ඇත්තටම මට පාට මතක නැහැ. කොහමද මේ පැකේජින් එක නෙමෙයි ඒ කාලේ තිබ්බේ. එතකොට මේ දෙකම වෙන්නේ රුපියල් 40යි. මේකේ ග්‍රෑම් 18ක් තියෙන්නේ. රුපියල් 40ක්. ඉස්සර මේක රුපියල් 15යි. රුපියල් 10යි. නෑ. මේක ඉස්සෙල්ලාම ආවේ රුපියල් 10යි. ඒකට ඊට පස්සේ 15 වුණා. ඊට පස්සේ 20 වුණා. 25 වුණා. දැන් මේක රුපියල් 40ක් වෙලා. මේකේ වැනිලා එකක් තිබ්බා. වැනිලා එකක් මම ගත්තා. ඒක මම කලින් කෑවා මට ඉවසගෙන ඉන්න බැරි හින්දා. හරිද? ඊට පස්සේ මේක ගැන කියනවා නම් මේක ඇවිල්ලා චොකෝ ටැවරෝ ස්පොන්ජ් කේක්. ඒක තව තියෙනවා වැනිලා එකක්. ඒක මම කලින් කෑවා. ඉතින් මම මේක තියාගත්ත වීඩියෝ එකට. මම කාපු වැනිලා එක ඇත්තට මේක මාරයි. මම හිතුවේ නෑ එච්චර හොඳ ටේස්ට් එකක් එකේ එයි කියලා. රුපියල් 80ට මාරවත්. මම හිතනවා මේකත් ඒ වගේ ඇති. මේක ඊට වැනිලා එකට වඩා මේක රස ඇති කියලා. බලමු. මේවා sugar level එහෙම තියෙනව නේද? ඇත්තටම ඉතින් මේ කේක් එකක් අපි සාමාන්‍ය එකක්ද මේවා ඉතින් බලන්නේ නැහැ. sugar කොච්චර තියෙනවද කියලා අනේ මම නම් බලන්නේ නැහැ ඉතින්. හරි. මම ගන්න tiara ස්ට්‍රෝබෙරි එක. මේ ස්ට්‍රෝබෙරි වලට වඩා චොක්ලේට් ආව හින්දා මම මේක ගන්නවා. එලාම කන්න. හරිද? මම ගෝචොක් එක අන්තිමට කන්නේ. මම කඩනවා මේක. ගහත් ලිහට වර්ඩ් කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මට ඒ කාලේ මේක රුපියල් 25කට වගේ කද්දි නම් මට තේරෙනවා. රුපියල් 25කට මේ තරම් චූටි කේක් එකක් කන්න මම කැමති නෑ. රුපියල් 25 පිස්සුවකට. ඉතින් රුපියල් 40කට කන්නත් කැමති නෑ. හැබැයි ඉතින් අවුලක්වත් නෑ. ඒක කාලා තියෙන හින්දා ඉතින් right. මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා. ඔව්. මේක තමයි කේක් එක. right. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක හොඳටම තියෙනවා.
රේට් කරනවා 10න් කීයද දෙන්නේ? 10න් 6ක් දෙනවා. මොකද ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකට මම ටිකක් කැමති නෑ වැඩිය. ඉතින් හින්දාත් දන්නේ නෑ මම 10න් 6ක් දෙනවා මේකට. ඊට පස්සේ අපි බලමු චොක්ලට් එක. ඉතින් මගේ අම්මා දෙන්නේ මේක කඩා ගන්න. මේක මේකට නම් මං ආසයි. මේක කාලා බලමු. ඔයගොල්ලෝ මේක මම රේට් කරනවා ටියාරා ඕකේ චොක්ලට් ෆ්ලේවර් එක මම රේට් කරනවා 10න් 9ක් දෙනවා. මේ ඊට පස්සේ බලන්න මේක වටේට බලන්න මේකේ වටේට හොඳට මේ චොක්ලට් ලේ එකක් තියෙනවා. අර නිකන් අපි නිකන් චොක්ලට් එකක් වගේ තියෙනවා. ඒක ඇතුලේ තමයි කේක් එක තියෙන්නේ. අපි කාලා බලමු. ඕකේ එකට වඩා එළියේ තියෙන අර චොක්ලට් මේ ලේයර් එක හින්දා නිකන් චොක්ලට් එකක් වගේ තමයි ඒකේ රස දැනෙන්නේ. ඇතුලේ තියෙන්නේ චොක්ලට් කේක් එකක්. මේක ගානේ හැටියට මං හිතනවා වර්ත් කියලා. රුපියල් 80ට මේක වර්ත්. කිසි ප්‍රශ්නයක් නැහැ. රසත් එහෙමයි, අනිත් ප්‍රමාණයත් හොඳයි. ඕකේ කේක් එකට වඩා මේක ලොකුයි. ඒක නිසා රුපියල් 80ට මේක වර්ත්. මම මේක රේට් කරනවා 10න් 10කට. මට මේකට 10න් 10ක් දෙන්න පුළුවන්. මේක කාලා නැත්තම් කීල්ස් එකේ තියෙනවා. මම ෆුඩ් සිටි වල නම් දැක්කේ නෑ මේක තියෙනවා. හැබැයි කීල්ස් එකේ තිබ්බා. කාලා නැත්තම් දැන්ම ගිහින් අරන් කාලා බලන්න. මේකට වියදම් කරන මුදලට අනුව මේක හරිම වර්ත්. රුපියල් 80කට මේක වටිනවා. මම නම් රෙකමන්ඩ් කරනවා. ඔයාලත් මේක කලින් කාලා තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න ඔයගොල්ලෝ මේක 10න් කීයක් රේට් කරනවද කියලා. එහෙනම් මේක තමයි මගේ ෆස්ට් රිවිව් වීඩියෝ එක. මගේ channel එක තාමත් subscribe කරලා නැත්තම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක් comment එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. bye bye.